යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් විද්‍යාසනත් සෑම කෙනෙක්ව පිළිගන්නවා. විද්‍යාසනත් උන්වහන්සේගේ වචනේ අපි යම් කාරණාවල් කීපයක් ඉක්මනින්ම බලන්න යනවා. අපි දකිනවා අපි බලමු අපිස දෙවෙනි පරිච්ඡේදය අපි 11 වෙනි පදේ ඉඳන් අපි පොඩ්ඩක් බලමු. අපිස දෙවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳන් අපි පොඩ්ඩක් බැලුවොත් මෙතන තිබෙනවා එහෙයින් පෙර කාලයේදී මාංශයෙන් අන්‍ය ජාතිකයන්ව සිටියා වූ අතින් මාංශෙහි කරන ලද චර්මච්ඡේදය ඇත්තන් විසින් අචර්මච්ඡේදිතයෝ යයි කියන ලද්දා වූ නුඹලා ඒ කාලයේහි ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව ඊශ්‍රායල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව පොරොන්දුවේ ගිවිසුම් වලට විදේශීන්ව ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව දෙවියන් වහන්සේත් නැතුව සිටිය බව සිහි කරන්න. අපි දකිනවා දැන් මෙතනදී පාවුලතුමා මේ එපීස සභාවට කතා කරනවා. එපීස සභාවේ දැන් මේ පාවුලතුමා මේක මේ එපීස සභාව ඇතුළට අවිල්ලා කියන එක නෙමෙයි. මේ වෙලාවේ මේ පාවුලතුමා හිරගෙදර තමයි හිටියේ. පාවුලතුමා සිරගතව ඉන්න වෙලාවකදී තමයි මේ එපීසේ සභාවට උන්වහන්සේ මේ යවුම් පත්‍රය ලියන්නේ. මෙතනදී අපි දකිනවා දැන් මෙතනදී පාවුලතුමා කියනවා එහෙයින් පෙර කාලයේදී මාංශයෙන් අන්‍ය ජාතිකයන්ව සිටියා වූ අතින් මාංශෙහි කරන ලද චර්මච්ඡේදය ඇත්තන් විසින් අචර්මච්ඡිතයෝදයයි මේ කියන ලද්දා වූ නුඹලා ඡේදිතයෝයයි කියන ලද්දා වූ නුඹලා. දැන් මෙතනදී මේ කියන්නේ මේ යුදෙව්වෝ සහ ග්‍රීකයෝ එනම් අන්‍ය ජාතින් වන අපි ගැන. මොකද අපි දකින යුදෙව් ධර්මයේ යුදෙව් ආගම ඇතුළු මේ යුදෙව්වන් නිතරම අපි දකිනවා යුදෙව් නොවන අය අපිව කියන අචර්මච්ඡේදිතයෝ කියලා තමයි හැඳින්වුවේ. ජෙන්ටයිස්ලා අපි අන්‍ය ජාතීන් අපි එහෙම තමයි හිටියේ. පෙර කාලයේදී අපි හිටියේ එහෙමයි. දැන් නමුත් මේක පීස සභාවට පාවුලතුමා ලියන්නේ දැන් මේ ගැලවීම ලබලා ඉන්නවා මේ වෙලාවේ. දැන් මේ අන්‍ය ජාතීන් සහ යුදෙවෝ දෙගොල්ලම මේ සභාවල් තුල ඉන්නවා. දැන් එපීසේ සභාව කියුම එපීසේ එක සභාවක් විතරක් නෙමෙයි තිබුණේ. අපි දකිනවා අපි තේරුම් ගන්න ඕන. එපීසේ කියන ප්‍රදේශයේ උන්වහන්සේගේ නාමයෙන් විවිධ ස්ථානවල රැස් වෙන අය ඉන්නේ නැති. දැන් මෙතනදී උන්වහන්සේ කියනවා දැන් මෙතනදී එපීසේ සමස්තයක් ලෙස මේ එපීසේ කියන සභාවේ යුදෙව්වොත් අන්‍ය ජාතිකයෝ කියන්නේ යුදෙව්වෝ නොවන මේ දෙගොල්ලම හිටියා. දැන් මෙතනදී පාවුලතුමා විශේෂකට මේ කාරණාව කතා කරන්නේ අපිට. ඒ කියන්නේ යුදෙව් නොවන අන්‍ය ජාතීන්ට මේ කතා කරන්නේ. එතනදී ඒකයි මේ මතක් කරන්නේ පෙර කාලේ අපි හිටියේ මෙහෙමයි. යුදෙව් අපිව හැඳින්වුවේ මෙහෙමයි. ඒ කාලේහි ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව ඊශ්‍රායල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව පොරොන්දුවේ ගිවිසුම් වලට විදේශීන්ව ලෝකෙහි බලාපොරොත්තුවක් නැතුව දෙවියන් වහන්සේත් නැතුව සිටිය බව සිහි කරන්න අපි හිටියේ එතන. දැන් ඔබ මම අපි මේක කල්පනා කරොත් අපි හිටියේ එතන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපේ ජීවිතවලට එළිදරව් වෙලා අන්‍ය ජාතීන් වන අපගේ ජීවිතවලට ගැලවීම දීලා අපේ ජීවිත ගලවලා අපිට බලාපොරොත්තුවක් දුන්නේ. මොකද අපි ස්වභාවයෙන්ම අපි යුදෙව්වෝ නෙමෙයිනේ. අපි හිටියේ මෙතන. මේ පාවුලතුමා මතක් කරන අපි හිටියේ දැනම අමතක කරන්න එපා. අපි ක්‍රිස්තියානිකාරයෝ වුණාම අපි ගැලවීම ලැබලා අපි යම් කාලයක් යනකොට අපි නිකන් පොරවල්ල වෙන්න උත්සාහ කරනවා. අපි හෝලි අපි හරි හොඳයි අපි ෂෝක් අපි දැන් කොහොමත් ස්වර්ගයට තමයි යන්නේ. ගැලවීම නැති වෙන්නේ නැහැ. මෙවැනි බයිලා ගගහ කට්ටිය යනවා. නමුත් පාවුලතුමා මෙතනදී මේ ගැලවීම ලැබුවා වූ කිතුණුවන්ට අන්‍ය ජාතික කිතුණුවන්ට සිහි කරනවා. අපි හිටියේ කොතනද කියලා මතක් කරන්න. සිහි කරන්න. ඒ කාලේ ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව අපි හිටියා. ඊශ්‍රායල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව හිටියා. බලන්න එතනදී කතා කරන්නදී ඊශ්‍රායල් නාගරිකත්වයට කිව්වම ඇත්තටම මෙතනදී මේ සාර වූ ඉගැන්වීම අනුව අපි ඊශ්‍රායල් දේශයේ භූමික ඊශ්‍රායල්ට නාගරිකත්වයක් ගැන නෙමෙයි මෙතනදී ප්‍රධාන ලෙස කතා කරන්නේ. ආත්මිකව මේක කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න. පොරොන්දුවේ ගිවිසුම් වලට විදේශීන්ව ඒ පොරොන්දුවේ බොහෝ බයිබලයේ තියෙන පොරොන්දු ඒ පොරොන්දු ගිවිසුම් වලට අපි විදේශීන්ව හිටියා. බලාපොරොත්තුවක් නැතුව මේ ලෝකෙ හිටියේ.
මේ ලෝකේ අපි උපතින් අපේ කරපිට ලැබිච්ච අපේ කරපිට අපේ දෙමව්පියන්ට දාව වැටිච්ච ඔය ආගමක් දහමක් ධර්මයක් අදහාගෙන දෙවියන් වහන්සේවත් දන්නේ නැතුව මේ කියන්නේ බලාපොරොත්තුවක්වත් නැතුව දෙවියන් වහන්සේත් නැතුව ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව ඊශ්‍රායල්ගේ නාගරිකත්වයෙන් වෙන් වෙලා පොරොන්දුවේ ගිවිසුම් වලට විදේශීන් අපි හිටියා. දැන් මේක අපි නැවත මතක් කරගන්න ඕනේ. මේ පාවුලුතුමා සිහි කරනවා ඒක. මුල අමතක වෙනවනේ අපි ක්‍රිස්තියානි කාරයන්ට වෙලාවකට අපිට. මුල අමතක වෙනවා අපිට. නමුත් පාවුලුතුමා මෙතනදී මතක් කරනවා ආයත් ඒ දේ. මොකද අපි දෙවියන් වහන්සේට නිරන්තරයෙන් යටත් වෙන්න ඕන. වීරයෝ වගේ පොරවල්ල වගේ අපිට මේ ගමන යන්න බෑ. අද අපි දකිනවා බොහෝ ක්‍රිස්තියානි කාරයෝ ඊශ්‍රායල්ට විරුද්ධව සිටිනවා. දෙවියන් වහන්සේ ඒ ඊශ්‍රායල් විරෝධී ක්‍රිස්තියානි කාරයෝ කියලා හිතන් ඉන්න අයට උන්වහන්සේ ප්‍රතිඵල දෙයි. දෙවියන් වහන්සේගේ මේ වචනේ පාවුලුතුමා අන්‍ය ජාතීන්ට ප්‍රේරිතයෙක් ලෙස කැඳවුණු ලැබුවා වූ පාවුලුතුමා මේ දේවල් කතා කරන අපි දකිනවා පාවුලුතුමා මේ හා සමගාමීව දැන් මේවා අපි කතා කරමු තා පල්ලහැට එතනදී ගියොත් අපි බැලුවමු. නමුත් වරක් දුර සිටියා වූ නුඹලා දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ ලේ කරන කොටගෙන ලං කරනු ලැබුවහුය. අපි දුර හිටියේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන ඒ උන්වහන්සේගේ කුරුස පූජාව කරන කොටගෙන අපිව අද උන්වහන්සේට උන්වහන්සේගේ ලේ කරන කොටගෙන ලං කරනු ලැබුවහුය. මක්නිසාද වෙන් කිරීමේ මැද බිත්තිය බිඳ දමා ඒ සතුරුකම නැමැති නියෝගවල අන්තර්ගත වූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංශයෙන් නැතිකොට මේ යේසුස් වහන්සේගේ පූජාව තුලින් වුණා උදේ දෙගොල්ල එක්කල උන්වහන්සේ දැන් මෙතන දෙගොල්ල කියන්නේ කවුද? දැන් මුලදී මම මෙතන පටන් ගත්ත මේ දෙගොල්ල කොට්ටාශ දෙකක් මෙතන ඉන්නවා. එහෙයින් පෙර කාලයේදී මාංශයෙන් අන්‍ය ජාතීන්ව සිටියා වූ ඒ කියන්නේ කට්ටියක්. ඒ එක කොටසක්. අනිත් අය කවුද? අතින් මාංශෙහි කරන ලද චර්මච්ඡේදය ඇත්තවුන් විසින්. ඒ දෙවනි කොටස. මෙන්න දෙගොල්ලෝ. මේ තමයි කොට්ටාශ දෙක. මේ කතා කරන්නේ යුදෙව්වෝ සාන්‍ය ජාති. මේ කොට්ටාශ දෙක මෙන්න දෙගොල්ලෝ. මෙන්න දෙගොල්ලෝ. දැන් මෙතනදී අපි ආයතනට යමු. දැන් බලන්න. දෙගොල්ල එක්කල උන්වහන්සේම අපේ සමාදානයව සිටිනසේක. දැන් මොන දෙගොල්ලද මේ? යුදෙව්වෝ. ඒ කියන්නේ මේ යුදෙව්වෝ කිව්වම ඇත්තට මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ බයිබලයට එකඟ ගැලවීම ලැබුවා වූ යුදෙව්වෝ. බයිබලයේ කියනවා මාංශික යුදෙව්වෝ නැත්තම් ස්වභාවයේ යුදෙව්වෝ හැමෝම යුදෙව්වෝ නෙමෙයි. ඒ ආබ්‍රහම්ගෙන් පැවතෙන හැමෝම යුදෙව්වෝ නෙමෙයි. බයිබලයේ කියනවා. ඒක තීරණය කරන්නේ ක්‍රිස්තියානි කාරයෝ නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ තීරණය කරයි වර්තමාන මේ ලෝකයේ විසිරීලා සිටින මේ යුදෙව්වන්ගෙන් භූමිකව අද මේ ඊශ්‍රායල් දේශයට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ අනාගත වාක්‍ය ඉෂ්ට කරමින් උන්වහන්සේ තමයි කිව්වේ උන්වහන්සේ තමයි ඊශ්‍රායල් සෙනගව රටවල් වලට විසිරෙව්වේ ඊශ්‍රායලේ පාපය නිසා. උන්වහන්සේම තමයි අනාගත වාක්‍ය වලින් කියලා තියෙන්නේ අන්තිම කාලයේදී උන්වහන්සේ පොළොවේ සීමා තුලින් උන්වහන්සේ නැවත ඊශ්‍රායල් දේශයට භූමිකව ෆිසිකලි යුදෙව්වන්ව නැවත එකතු කරනවා. එහෙම බැලුවම අද අපි දකිනවා මිලියන 7ක් 8ක් විතර යුදෙව්වෝ ඉන්නවා ඊශ්‍රායලේ. තවත් මිලියන 7ක් විතර යුදෙව්වෝ ඇමරිකාවේ විතරක්ම ඉන්නවා. ඇමරිකාවේ තාම ඊශ්‍රායලට ආපු නැති ඇමරිකානු පුරවැසිභාවයේ තිබෙන ඒ කියන්නේ ඔය විසිරෙන ලැබුවා යුදෙව්වන් අතර ඇමරිකාවේ විතරක් ඉන්න යුදෙව්වෝ තවත් මිලියන 7යි ගානක්. හරියට දැන් බලන්න ඊශ්‍රායල් දේශයේ ෆිසිකලි යුදෙව්වෝ ඉන්නවා මිලියන 7ක් 8ක් මිලියන තව 7යි ගානක් විතර මේ ඇමරිකාවේ ඉන්නවා. ඒ වගේ බැලුවොත් තව රටවල් අපි දන්න නොදන්න යුදෙව්වෝ ඇති. ඒ යුදෙව්වන්ගෙන් දෙවියන් වහන්සේ තීරණය කළයි කවුද හැබැයි යුදෙව්වා කවුද සැබෑ නොවන යුදෙව්වා. ඒක දෙවියන් වහන්සේ තීරණය කළයි. ඒක ක්‍රිස්තියානි කාර්යය තීරණය කරන්න ඕනේ නැහැ. ඒ ජොබ් එක දෙවියන් වහන්සේ කරයි. අපි දෙවියන් වහන්සේට යටත් වෙමු අන්‍ය ජාතික කිතුණුවන් ලෙස. පඬිත නොවි ලොකු අපි මේ ඔළුව ලොකු කරගන්නේ නැතුව. දෙවියන් වහන්සේට අපි යටත් වෙන්න ඕන. ඒකයි දැන් මෙතනදී පාවුලුතුමා මේව මතක් කරන්නේ. දෙගොල්ලෝ. ඒ කියන්නේ මේ යුදෙව්වෝ සහ අන්‍ය ජාතීන්ව බලන්න දෙගොල්ලෝම එක්කලා මේ මුල් සභා යුගයේ ඉඳන් අද දක්වා ඒක සිදු වෙනවා නොනවත්වා. මේ ක්‍රිස්තියානි කාරයෝ ඒ වගේම බයිබල් දේව ධර්ම ආචාර්යවරු හෝ මේ බයිබල් මේ ඉතිහාසයේ බයිලා ගහන දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි මගේ ආත්මය සමග මගේ සුදාතනාසේ මගේ ආත්මයට කතා කරලා තිබුණු දේ තමයි උන්වහන්සේ දා ක්‍රියා දෙවනි
පරිච්ඡේදයේ සමහර ක්‍රිස්තියානිකාරයෝ ඉන්නවා ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ සුද්ධාත්මය වැගිරීමෙන් නෙමෙයිලු ඊටත් ඉස්සෙල්ලා සභාව පටන් අරගත්තලු නෑ එහෙම නෑ මම බයිබලයට එකඟ වෙනවා එතනින් එහා මට දේවල් ඕනේ නෑ බයිබලයේ ලියලා තිනවා යේසුස් වහන්සේ තමයි ආඥා කළේ උඩුමහල් උඹලා යෙරුසලමේ නැවතිලා ඉන්න පොරොන්දුවේ ආත්මය ලැබෙන තුරු එදා උඩුමහල් මැදුරේදී ඒ ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ සුද්ධාත්මයන් වහන්සේගේ බලය සුද්ධාත්ම බෞතිස්මය ලැබපු දවසේ තමයි උන්වහන්සේ සභාව ආරම්භ කළේ ඒ ගැන මට ආගියු කරන්න අවශ්‍ය නැහැ ඒක තමයි ඇත්ත ඒක කවුරු බයිලා ගැහුවොත් ඒක ඇත්ත වෙනස් කරන්න බෑ එදා ඉඳන් අද දක්වා මේ අවුරුදු 2000 ගානක් තුල යුදෙව්වෝ ඉන්නවා ගැලවීම ලැබූ යුදෙව්වෝ සහ කිතුණුවන්ගේ මේ එකමුතුකම තිබුණා ඒක මට ඔප්පු කරන්න සාක්ෂි නැති වුණත් මම ඒක විශ්වාස කළා නමුත් මම පසු කාලීනව විවිධ විද්වතුන් කතා කරන දේවල් මම අහලා මම දැන් තේරුම් අරගෙන තිනවා එදා මගේ ආත්මයට ඒ උන්වහන්සේ එලිදරව් කරපු නැත්නම් ඒ දැන් ඒ තේරුම් කරපු දේ මම දන්නවා මේක ඇත්ත. මොකද මිනිස්සු කියනවානේ සභාව අඳුරු යුගයට ගියා රෝමානු කතෝලික ඒ ව්‍යාජ කිතුණු නිකාය ආරම්භයත් සමග සභාව අඳුරු යුගයට ගියා. සභාව අඳුරු යුගයට ගියා සුද්ධාත්මයන් වහන්සේ නෑ සුද්ධාත්ම බෞතිස්මය නෑ යුදෙව්වෝ නෑ ඊශ්‍රායල් දේශ යුදෙව්වෝ හිටියෙත් නෑ එහෙම දෙයක් බයිබලයේ ලියලා නැහැ. බයිබලයේ ලියලා තියෙන විදිහට බයිබලයේ යේසුස් වහන්සේ කිව්වා මම මගේ සභාව ගොඩනගනවා පාතාලයේ දොරටු නිරයේ දොරටු ඒක පරාජයටපත් කරන්න යන්නේ නැහැ. මම දන්න දේ මම විශ්වාස කරන දේ එදා ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ යුදෙව්වන්ගෙන් ආරම්භ කළා වූ සභාව පසු කාලීනව අන්‍ය ජාතීන්වත් උන්වහන්සේ ගැලවීම ගෙනල්ලා යුදෙව්වන්ට එකතු කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය රැමන සභාව එදා ඉඳන් අද දක්වා නොනවත්වා උන්වහන්සේ ගොඩනගනවා. ඔව් අපි දකිනවා බොහෝ පීඩාවල් ආවා ක්‍රිස්තියානිකාරයන්ව ඝාතනය කළා. ක්‍රිස්තු වර්ෂ 300 ගණන් වල දෙවියන් වහන්සේගේ නොවන ව්‍යාජ රෝමාන කතෝලික සභාව ආරම්භයෙන් පසුව සභාව අඳුරු යුගයකට ගියා. ඔය සභාව අඳුරු යුගයට ගියා කියන පේන දේනේ. නමුත් එදා ඉඳන් අද දක්වා රටවල් වල රට රාජ්‍යයන් වල කිතුණුව හිටියා. සැබෑ කිතුණුව හිටියා. ඒගොල්ලෝ කුඩා ස්ථානවල රහස් ස්ථානවල රැස් වෙමින් හිටියා. රෝමානු කතෝලික සභාව මිලියන ගණන් ක්‍රිස්තියානිකාරයන්ව ඝාතනය කරද්දිත් රෝමානු කතෝලික ඒ ව්‍යාජ නිකාය ඒ සභාව ඒ ආයතනික සභාව යුදෙව්වන්ව මිලියන ගණන් ඝාතනය කරද්දි හිට්ලර්ත් එක්ක එකතු වෙලා සංධානගත වෙද්දි බයිබලයේ පරිවර්තනය කරා වූ කිතුණුවන්ව ඝාතනය කරපු ඒ ඉතිහාසයක් තිබෙන ලේ වැගිරීමේ ඉතිහාසයක් තිබෙන මේ රෝමානු කතෝලික සභාව ඇතුළු ඒකෙන් පස්සේ ආවා වූ පුනර් ඔය කියන්නේ අර රිවයිවල්ස් ඒවත් එක්ක ඇතුණා වූ තවත් ඒ රෝමානු කතෝලික සභාවෙන් කැඩිලා ආරම්භ වෙච්ච විවිධ නිකායන් ඒවා තුල පවා නපුරු දේවල් වුණා. ඒක නෙමෙයිනේ සභාව කියන්නේ. සභාව කියන්නේ යේසුස් වහන්සේගේ ලේවලෙන් මෙලදීගත් සෙනග. සභාව කියන්නේ රෝමානු කතෝලික සභාව නෙමෙයි ඒක ව්‍යාජ කිතුණු නිකායක්. සභාව කියන්නේ ප්‍රොටෙස්ටන්ට් සභාව නෙමෙයි. සභාව කියන්නේ අර සභාව මේ සභාව ඔය නම් දාපු බෝඩ් දාපු සභාව නෙමෙයි. සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් මිලදීගත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාව. අන්න ඒ සභාව ඔය මොන අඳුරු යුගයක් මේ ලෝකෙට ආවත් අන්න ඒ සභාව නොනවත්වා උන්වහන්සේ ගොඩ නැගුවා. මම අමතර දෙයක් කිව්වේ. ඒ සභාවී යුදෙව්වොත් හිටියා අන්‍ය ජාතිනුත් හිටියා අද දක්වා නොනවත්වා. හිතන්න එපා මේ මෙසියානික් යුදෙව් එකපාරට ආවේ මේ 1948 නැවත දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශය නැවත ඒක පිහිටුවන්න ඉඩ සලස්සලා යුදෙව්වන් ගෙනාවට පස්සේ කියලා. නෑ. හලෝ මෙසියානික් යුදෙව් කියන්නේ ගැලවීම ලැබූ යුදෙව්. ඒ තමයි මුල් සභා යුගයේ හිටපු අය. මෙසියානික් යුදෙව් තමයි ඒගොල්ලෝ නොනවත්වා අද දක්වා ඉන්නවා. අද මෙසියානික් යුදෙව් අපිට ප්‍රොමිනන්ට්ලි පේනවා. ඊශ්‍රායලේ බොහෝ මෙසියානික් යුදෙව් ඉන්නවා. බොහෝ කියන්නේ මහා ලොකු කට්ටියක් නෙමෙයි ඔය 20000 ගානක් 30000 ගානක් වගේ. නමුත් ඒගොල්ලෝ කරන බලපෑම ඉතාමත්ම මහත්. මේ අවසාන කාලේ විශේෂයෙන්. මොකද ඊශ්‍රායලට විරුද්ධයි මුළු ලෝකෙම අද. ඒක නිසාම අද මෙසියානික් යුදෙව්වන් හරහා බොහෝ ප්‍රබල ලෙස ශුද්ධාතුලහන්සේ කරන කොටගෙන උන්වහන්සේගේ වචනේ එළිදරව් වෙමින් යනවා. මම අමතර දේවල් කිව්වේ. දැන් මෙතනදී බලන්න. දෙගොල්ල එක්කල උන්වහන්සේ අපේ සමාදානයව සිටිනසේක. එසේ කළේ සමාදාන කරමින් තමන් තුළ දෙගොල්ල මම නැවත කියන මේ දෙගොල්ල කියන්නේ යුදෙව්වෝ සහ අන්‍ය ජාතීන්. දෙගොල්ල එක අලුත් මිනිස්සෙක් කොට මවන පිණිසත්ය. කුරුසෙන් සතුරුකම නැසූ බැවින් දෙගොල්ල ඔන්න ආයෙ කියන දෙගොල්ල කියන්නේ යුදෙව්වෝ සහ අන්‍ය ජාතීන්
දෙගොල්ලම එක ශරීරයක් කොට එක ශරීරය එක සභාවයි. දැක්කනේ එක ශරීරය එක සභාව. මොනවද කියන්නේ? දෙගොල්ලම එක ශරීරයක් කොට කුරුසිය කරන කොටගෙන දෙවියන් වහන්සේට සමගි කර දෙන පිණිසත්ය. දැක්කනේ? ඊටස් කියන උන්වහන්සේ ඇවිත් දුර සිටියා වූ නුඹලාට සමාදානයේද මේ කතා කරන්නේ අන්‍ය ජාතීන්? ළඟ සිටින්නවුන්ට සමාදානයේද කියලා කියන්නේ යුදෙව්වෝ. ළඟ සිටින්නවුන්ට සමාදානයේද දේශනා කළසේක. මක්තිසාද උන්වහන්සේ කරන කොටගෙන අප දෙගොල්ලෝ මේ දෙගොල්ලෝ මේ වචනය මතක තියාගන්න. දෙගොල්ලෝ මේ යුදෙව් සාන්‍ය ජාතීන් දෙගොල්ලෝ එකතුව සිටිනවා සභාව තුල. මොකද සභාව තුල යුදෙව් සාන්‍ය ජාතීන් කියලා ભેදයක් නැහැ. නමුත් යුදෙව් සම්භවය යුදෙව් මූලාශ්‍ර අපිට වෙනස් කරන්න බෑ. යුදෙව්වන්ට පුළුවන් ඕන්නම් කීපායක දාගන්න. යුදෙව්වන්ට පුළුවන් ප්‍රධාන ලෙස ඕන්නම් ඒ යුදෙව්වන් ඒ නමස්කාර කරන විදිහට ඒ පවත්වන විදිහට ඒ මංගල්‍යයන් පවත්වමින් විවිධ ඒ යුදෙව්වන්ට දෙවියන් වහන්සේ නියම කළා වූ සමහර දේවල් කරන්න මෙසියානික් යුදෙව්වන්ට පුළුවන්. මම ඒක නෙමෙතන කතා කරන්න යන්නේ නැහැ. දැන් ඒ දෙගොල්ලෝ එක ශරීරයක් බලන්න. එක ශරීරයක් කොට කුසිය කරගෙන දෙවියන් වහන්සේට සමය කර පිණිසත් උන්වහන්සේ ඇවිත් දුර සිටියා වූ නුඹලාට සමාදානයේද ළඟ සිටින්නෝට සමාදානයේද දේශනා කළසේක. මක්තිසර උන්වහන්සේ කරන කොටගෙන අප දෙගොල්ල එක ආත්මයන් වහන්සේ තුල පියාණන් වහන්සේ ළඟට පැමිණීමට පුළුවන්කම තිබේ. බලන්න මක්තිසර උන්වහන්සේ කරන කොටගෙන අප දෙගොල්ලන්ට එක ආත්මයන් වහන්සේ තුල පියාණන් වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබෙනවා. දෙගොල්ලෝ අපිට යුදෙව්වන්ටයි දෙගොල්ලන්ටම ඒ කරුණාව දෙවියන් වහන්සේ දුන්නා. ඒ නිසා නුඹලා තවත් විදේශීයෝවත් ආගන්තුකයෝවත් නොව ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. මෙන්න මේක තමයි දෙවියන් වහන්සේගේ පවුල. දැන් තේරෙනවනේ දෙවියන් වහන්සේගේ පවුල කියන්නේ යුදෙව්ව සාන්‍ය ජාතීන්ගෙන් සමන්විත සභාව. එතනින් හා බයිලා ගහන්න එන්න එපා ක්‍රිස්තියානිකාරයෝ. මම කිතුණෙක් ලෙස මම දුර්වල මිනිසෙක් දුර්වල කිතුණෙක්. මම බයිබලයේ බොහෝ දේ දන්නේ නැහැ. නමුත් දන්න කුඩා දේ තුල මම විශ්වාසවන්තව ඉන්න උත්සාහ කරනවා. ඒක ඒ විදිහට අපි උත්සාහ කරන්න ඕන දෙවියන් වහන්සේට යටත් වෙන්න ඕන අපි. දෙවියන් වහන්සේට වඩා හෝලි වෙන්න යන්න එපා. අද ක්‍රිස්තියානිකාරයෝ දෙවියන් වහන්සේට වඩා හෝලි වෙන්න යනවා. දෙවියන් වහන්සේට වඩා කාරණාවල් කතා කරන්නට යනවා. බයිබලයේ ලියලා තියෙන මොනවාද? ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝ ඉන්නවා අපි. දැන් බලන්න විදේශීන්වා. ඒ නිසා නුඹලා තවත් විදේශීයෝවත් ආගන්තුකයෝවත් නොව මේ කතා කරන්නේ අපිට අන්‍ය ජාතීන්ට. අපි විදේශීන් නෙමේ තවදුරටත්. ඒ කාලේ විදේශීන්. බයිබලයේ ඕන තරම් පුරාණ කිවිසු මේව ගැන කතා කරනවා. විදේශීන් කියලා කියන අන්‍ය ජාතීන්ට යුදෙව් ඕන අයට. නිදානත් අපි තවදුරටත් විදේශීන්වත් ආගන්තුකයෝවත් නොව ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයව සිටින එක නුවර වැසියෝව කියලා කිව්වම අනේ බයිලා ගහන්න එපා. මේ එක නුවර කිව්වම ඇත්තට ෆිසිකලි ඊශ්‍රායල් දේශයට අපි එන්න ඕනේ නැහැ. ඒක ඉදිරියේ වෙයි. දහසක් අවුරුදු රාජ්‍යෙදී. ඩයිරෝඩ් මේ ගැලවීම ලැබෙන හැම ක්‍රිස්තියානිකාරයෙක්ම අන්‍ය ජාතික ක්‍රිස්තියානිකාරයෝ ඊශ්‍රායල්ට යන්න ඕනද? මේ කතා කරන්නේ ආත්මික නුවරක් ගැන. ඒ නුවර යෙරුසලම නුවර යෙරුසලම ඒ අලුත් නුවර මොකද ඒකට කියන වචනේ මට අමතක වුණා. නෑ. ඒ අර එලිදරව් පොතේ කතා කරන්නේ. ඒ නුවර පොළොවට පැමිණෙනවා. අලුත් යෙරුසලම නව යෙරුසලම අන්න හරි. නව යෙරුසලම. ඒක ආත්මික දෙයක්. ඒක ෆිසිකලි භූමිකව වෙනවා. ඒක හරි. තාම ඒක වුණේ නෑ. ඒක ඒ කාලේ වෙයි ඒ ඉදිරියේදී. අපි ආත්මිකවාදයේ ස්ථානයේ ඉන්නවා. බයිබලයේ කියන්නේ අපි ආත්මිකව කොයිද? ක්‍රිස්තුස් වහන්සේ එක්ක අපි උන්වහන්සේගේ මොනවාද කියන්නේ සිංහාසනේ අපි සිටිනවා. ආත්මිකව. ෆිසිකලි අපි එතන නෑනේ තාම. දැන් මෙතනදී එක නුවර කිව්වම අපි මේ භූමිකව ඊශ්‍රායලයේ නුවර ගැනක් නෙමෙයි මෙතන ප්‍රධාන ලෙස මේ කතා කරන්නේ. එහෙනම් ඉතින් ක්‍රිස්තියානිකාරයෝ ඔක්කොම ඊශ්‍රායලට යන්න ඕනේ ගැලීම ලබන අය. එහෙම දෙයක් නැහැ. ඒක ඉදිරියේ වෙනවා. යේසුස් වහන්සේගේ අවුරුදු 1000ක් පාලනයේදී උන්වහන්සේ මේ ලෝකයේ අග රට කරන්න යනවා ඊශ්‍රායලය. ඒ වගේම යෙරුසලම ලෝකයේ අග නුවර කරන්න යනවා. ඔය මොන කාටවත් එක නවත්තන්න බෑ. ඔය ම්ලේච්ඡ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදීන්ට ම්ලේච්ඡ ඉස්ලාම් ආගමික අන්තවාදීන්ට ඒව නවත්තන්න වෙනස් කරන්න බෑ. මේ ලෝකයේ සංවිධාන වලට ඔය සාතනික යක්ෂණික සාතනික මේ මානව හිමිකම් සංවිධාන හෝ එක්සත් ජාතීන්ගේ ඒ සාතනික සංවිධාන වලට ඒව වෙනස් කරන්න බෑ. ඇමරිකාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ලට ඒව වෙනස් කරන්න බෑ. ඔය කිසි පහත් මිනිස්සෙට ඒව වෙනස් කරන්න බෑ. දෙවියන් වහන්සේව කියලා ඉවරයි.
ඒ දවසේදී අපිට යෙරුසලමේ ඉන්න පුළුවන් වෙයි. අපි ඇත්තට ෆිසිකලි භූමිකව ඊශ්‍රායලයට යන්න පුළුවන් එතකොට. මොකද අපි මේ ශුද්ධවන්ත මේ දෙගොල්ලම ඒ ස්ථානයේ ඉන්න යනවා අවුරුදු 1000ක් පාලනයේදී. බයිබලය ලියලා ඉවරයි. මොනවද කියන්නේ? ඒ නිසා තවත් දේශී නෙමේ ඒ පවුලේ අයවල සිටිනවා. නුඹලා ප්‍රේරිතයන්ගේ ප්‍රපේතවරුන්ගේ අත්තිවාරම් පිට ඉදි කරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේහි කොනේ ප්‍රධාන ගලව සිටිනසේක. උන්වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතු කරනු ලදුව ස්වාමින් වහන්සේ තුල ශුද්ධ වූ මාලිගාවක් සෑදීගෙන යන්නේය. එදා ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ මේ ආරම්භ වුණා වූ මේ ගොඩනැගිල්ල සෑදීම අදටත් නොනවත්වා වෙනවා. ඔය මිනිස්සු කතා කරන සභාව අඳුරු යුගයට ගියයි කියන කාලය තුලත් උන්වහන්සේ මේ ගොඩනැගිල්ල සාදමින් හිටියා, නැවැත්තුවේ නැහැ. අඳුරු යුගයේ සභාව නැවතිලා තිබුණේ නැහැ. ගොඩනැගිල්ල ඉදිකිරීම නැවතිලා තිබුණේ නැහැ. ව්‍යාජ රෝමානු කතෝලික නිකාය මේ බොහෝ නීච දේවල් මේ ලෝකයේ තුල කරමින් රූප නමස්කාරය ඇතුළු මිනිස් ඝාතන ඇතුළු බයිබලයේ විකෘති කිරීම ඇතුළු දස පනත විකෘති කිරීම ඇතුළු මේ මහත් වූ දේව භක්තික දේවල් කරා කියලා දෙවියන් වහන්සේගේ මේ ආත්මික ගෘහය මේ ගොඩනැගිල්ල සෑදෙන එක නැවතුනේ නැහැ. ඒක වුණා. මොනවද කියන්නේ? ස්වාමින් වහන්සේ තුල ශුද්ධ වූ මාලිගාවක් සෑදියන්නේ උන්වහන්සේ තුල නුඹලා ආත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනු ලද්දුහුය. මේක තේරුම් ගන්න. එනිසා මේ මුළු ලෝකයේ විශේෂිත මේ කිතුණුවන් උන්වහන්සේගේ නාමයෙන් විවිධ ස්ථානවල ගෙවල් වල වෙන්න පුළුවන්, විවිධ ගොඩනැගිලි වල වෙන්න පුළුවන්, සැඟවිලා අන්ඩර්ග්‍රවුන්ඩ් එන්න පුළුවන්, රහසිගත ස්ථානවල වෙන්න පුළුවන්. ඕනම තැනක උන්වහන්සේගේ නාමයෙන් රැස් වෙනවද? දෙදෙනෙක් හෝ තුන් දෙනෙක්. එහෙම නොවන ස්ථානවල අයට පවා ඒ අය තුල මේ සැබෑ කිතුණුව විතරයි මේකට අන්තර්ගත වෙන්න යන්නේ. බෝඩ් ලෑල්ලක් තියෙන සභාව ක්‍රිස්තියානිකාරයෝ උන්ව ඔසවනවා කියලා බයිබලයේ ලියලා නැහැ. උන්වහන්සේගේ ශරීරය වන සභාව තමයි උන්වහන්සේ ඔසවගන්නේ. සභාව ඔසව ගැනීම ගැනත් අද මේක සැහැල්ලු කරමින් ඒකට විරුද්ධව කතා කරන බයිබල් විද්වතුන් අද ඉන්නවා ලෝකේ. කමන්නේ මොනා කරන්න ඉතින් බයිබලයේ මේක ඒක වෝනින්ග්ස් දීලා ඉවරයිනේ. යේසුස් වහන්සේ සභාව ඔසව ගන්න යනවා මහා පීඩා කාලේ නැත්නම් පීඩා අවුරුදු 4 ඉස්සෙල්ලා. ඒක වෙනවා අනිවාර්යෙන්. ඒකට විරුද්ධව මම දකිනවා සමාජ ජාලාවල් තුල බයිබල් විද්වතුන් කතා කරනවා. ඒක ඉතින් ඒගොල්ලෝ කතා කරපු දෙයින් ඒක කමන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ එහෙම කිව්වයි කියලා. උන්වහන්සේ සභාව ඔසව ගන්න යනවා. මොකද අපිට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා බයිබලේ. නමුත් උන්වහන්සේ සභාව ඔසව ගන්න යනවා. එච්චරයි. ඒ නිසා මේ දේවල් තේරුම් ගන්න දැන් මෙතනදී මම මේ කතා කරපු දේවල් එක්ක අපි දකිනවා රෝම පළවෙනි පරිච්ඡේදය පොඩ්ඩක් බැලුවොත් රෝම පළවෙනි පරිච්ඡේදයේ 16-17 පොඩ්ඩක් බැලුවොත් රෝම 1:16-17 රෝම පළවෙනි පරිච්ඡේදයේ 16-17 කියනවා මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. පාවුලතුමා කියනවා අදහන්නා වූ සියල්ලන්ටම එනම් පළමු කොට යුදෙව්වන්ටද හැම වෙලේම ෆස්ට් යූස් හොඳේ ෆස්ට් යුදෙව්ව පළමු කොට යුදෙව්වන්ටද එසේම ග්‍රීකයන්ටද ග්‍රීකයෝ කියන්නේ කවුද මෙතනදී අපි අන්‍ය ජාතිකයෝ පළමු කොට යුදෙව්වන්ටද එසේම ග්‍රීකයන්ටද ගැලවීම පිණිස දෙවියන් වහන්සේගේ මොනවාද මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවමි අදහන්නා වූ සියල්ලන්ටම එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයව තිබෙන නිසාය. කුමක් හේයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේයයි ලියා තිබෙන ලෙස ඇදහීමෙන් පැමිණෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීමෙන් පැමිණෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව් වී තිබේ. දැන් තේරෙනවද පළමු කොට යුදෙව්වන්ට එසේම ග්‍රීකයන්ට මේ කාරණාවල්. ඒක මේ වෙනස් වෙන්නේ අපි දකිනවා රෝම පොතේ 9-10-11 බලන්න මම මේවා කියවන්නේ නැහැ වෙලා යනවා. අනේ ජාතීන් වන අපව වල් ඔලිව අතුවන අපව ඊශ්‍රායල්ට එනම් මේ ඔලිව ගසට අපිව බද්ධ කරගෙන ඉන්නවා.
ඒ ගැන රෝම 9, 10, 11 වෙනි පරිච්ඡේද 3 කතා කරනවා. මේක වෙනස් කරන්න බෑ අපි කාටවත්. පඬිත සමහර ක්‍රිස්තියානිකාරය මොන බයිලා ගැහුවත් මේ බයිබලයේ ලියලා තියෙන යථාර්ථය වෙනස් කරන්න බෑ. අපි දකිනවා රෝම 9 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව පාවුලතුමා කියනවා මම බලවත් 9 වෙනි පරිච්ඡේදයේ මුල් හරියේ මම බලවත් ශෝකයෙන්ද හෘදයෙහි නිරන්තර වේදනාවද තිබේයයි බොරු නොකියා ක්‍රිස්තුස් වහන්සේ තුල සැබෑව කියමි. ඒ බවට ශුද්ධාත්ම වහන්සේ තුල මගේ හෘද සාක්ෂිය මා එක්ව සාක්ෂි දෙයි. මාංශාකාරයෙන් මාගේ නෑයන් වූ මාගේ සහෝදරයන් උදෙසා මේ කතා කරන්නේ පාවුලතුමා යුදෙව්වෝ ගැන. මාංශාකාරයෙන් මාගේ නෑයන් වූ මාගේ සහෝදරයෝ කියලා කියන යුදෙව්වෝ. ඒගොල්ලෝ උදෙසා ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් වී ශාපලද්දෙක් වෙන්න පුළුවන් නම් ඊටත් කැමති වෙමි. මොනවාද ඊටස් කියන්නේ? ඔව්හු ඊශ්‍රායල් වරුය. පුත්‍රකමත්, මහිමයත්, කිවිසුමුත්, ව්‍යවස්ථාව දීමත්, දේව සේවයත්, පොරොන්දුත් ඔවුන්ගේය. පියවරුද ඔවුන්ගේය. මාංශාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ පැමිණුණෙත් ඔවුන්ගෙන්ය. උන්වහන්සේ සියල්ලන්ටම උතුම් වූ සදාකාල ආශිර්වාදලත් දෙවියන් වහන්සේය. ආමෙන්. මම මේක මෙතනින් එහාට තවදුරට කියවන්නේ නැහැ. 9, 10, 11 කියවන්න. උන්වහන්සේ අපිව උන්වහන්සේ බද්ධ කරගත්ත බව බයිබලයේ කතා කරනවා. මේ 9, 10, 11 වෙනි පරිච්ඡේදවල ඔයගොල්ලෝ කතා කරලා බලන්න. කියවලා බලන්න. අපි දකිනවා රෝම 11 වෙනි පරිච්ඡේදයේ අපිව ග්‍රාෆ්ට් කරලා තිබෙනවා, අපිව බද්ධ කරලා තිබෙනවා ගැන කතා කරලා තිබෙනවා. ඒක නිසා මේ මොනවද කියන්නේ මේ ලොකු කන් දාන්න එන්න එපා පාවුලතුමා කියනවා. මොනවද කියන්නේ අතු වලට විරුද්ධව පාරට්ටු කර නොගන්න අන්නේ ජාතීන්ට පාවුලතුමා කියන්නේ. නමුත් පාරට්ටු කරගන්නේ නම් නුඹ විසින් මුල දරනවා නොව මුල නුඹව දරන්නේය. හොඳේ? මෙහෙම පල්ලෙහාට කතා කරනවා. මම ඒව නැවත කියන්නේ නැහැ. මේව ගැන අධ්‍යයනන්න මේ channel එකේ මගේ තිබෙනවා. ඔයගොල්ලෝ කියවලා බලන්න ඒවා. කැමති අය. මේක රහසක් බලන්න. එතනදී කියනවා බලන්න. මේ රෝම 11 වෙනි පරිච්ඡේදයේ මක්තිසාද සහෝදරයනි නුඹලාම ඥානවන්තයෝ නොසිතින පිණිස මේ අභිරහස නුඹලා නොදැන සිටිනවාට නොකමැත්තෙමි. එනම් අන්‍ය ජාතිකයින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඊශ්‍රායල් වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය. මේ ආකාරයෙන් මුළු ඊශ්‍රායල් ගලවනු ලබන්නේය. ඒ හැටියට කියලා බයිබලයේ කතා කරනවා. යෙසායා පොතෙන් යෙරමියා පොතෙන් උපුටා ගනිමින් පාවුලතුමා මෙතනදී කියනවා. ඒ හැටියට සියොන්හි සිට ගැලවුම්කාරයෙක් කෙනසේක උන්වහන්සේ යාකොබ්ගේ අභක්තිය දුරු කරනසේක. ඉදිරියේදී උන්වහන්සේ මේ යාකොබ්ගේ අභක්තිය දුරු කරන මේ කාරණාව කරන්න යනවා. මා ඔවුන්ගේ පාපය දුරලන කර ඔවුන් කෙරෙහි මාගේ ගිවිසුම මේයි ලියන ලද්දේ. මෙහෙම කතා කරනවා. සුභාරංචිය ගැන නම් ඔවුහු නුඹලා නිසා සතුරෝය. ඒ කියන්නේ ඔවුහු කියන්නේ මේ ඊශ්‍රායල්. නමුත් තෝරා ගැනීම ගැන නම් ඔවුහු පියවරුන් නිසා ප්‍රේම ලද්දෝය. ඒක වෙනස් වෙලා නැහැ. උන්වහන්සේ තවමත් එදත් අදත් හෙටත් උන්වහන්සේ ඊශ්‍රායල් සමග ඉන්නේ. වෙනස් වෙලා නැහැ. උන්වහන්සේ ඊශ්‍රායල් අතහැරියේ නැහැ. උන්වහන්සේ ඊශ්‍රායල්ව සභාව විසින් ප්‍රතිස්ථාපනය නැත්නම් රිප්ලේස් කළේ නැහැ. රිප්ලේස්මන්ට් තියරි එක යක්ෂයාගෙන් සාතන්ගේ ව්‍යාජ ගැන්වීමක් ඒක. උන්වහන්සේ යුදෙව්වන් ඉදිරි ගලවන්න යනවා. බයිබලය ලියලා ඉවරයි ඒක. බයිබලයක ලියලා ඉවරයි. අන්නේ ජාතින්ගේ කාලේ සම්පූර්ණ කෙලවරේ අපි දැන් මේ ඉන්නේ. උන්වහන්සේ ඊශ්‍රායල් ගලවන්න යනවා. ඊශ්‍රායල්ගේ සතුරන් උන්වහන්සේ විනාශ කරන්න යනවා. උන්වහන්සේ තෝරාගත්තා වූ ඊශ්‍රායල් ගලවන්න යනවා. ඔව් ඉදිරියේදී යාකොබ්ගේ අභක්තිය දුරු කරන ඒ කාල සීමාව තුල ඒ අවුරුදු 7 පීඩා කාලය තුල යුදෙව්වන්ගෙන් 3න් 2ක් මැරෙනවා. ඒක බයිබලයේ ලියලා ඉවරයි. ඒක අපිට නවත්තන්න බෑ. ක්‍රිස්තියානියට යාඥා කළානේ එහෙම කරන්න එපා ස්වාමීනි කියලා අපිට කියන්න බෑ. උන්වහන්සේ ඉඩ හරින උන්වහන්සේ ඒක කරන්න යනවා. ඒක උන්වහන්සේ ඉඩ හරිනවා. අන්ත ක්‍රිස්තුස්ගේ පීඩාවල් විවිධ ජාතීන්ගේ පීඩාවල් හරහා ඊශ්‍රායලයේ 3න් 2ක් මැරෙන්න යනවා. දෙවියන් වහන්සේගේ උදහස තුලත් මේ කාරණා ඔක්කොම සම්මිශ්‍රණයක් ලෙස යුදෙව්වන්ගෙන් 3න් 2ක් මැරෙන්න යනවා. ඉතිරි වෙන 3න් 1 උන්වහන්සේ ගලවන්න යනවා. ඔවුන් කෙරේ උන්වහන්සේගේ කන්නලව්‍ය ආත්මය වගුරවන්න යනවා. අන්න එදකට අර සකරියා 12 වෙනි පරිච්ඡේදයේ සිදුවීම වෙන්න යනවා. මා විසින් අර අනිනලද්දා උන්වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේ කෙරෙහි මොරගසන්ට යනවා. මට ඒ පද එක පාට මතක නැහැ කටපාඩමින්. සකරියා 12 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ ඔලිව කන්දට එන්න යනවා. උන්වහන්සේගේ පාද ඔලිව කන්දේ ගැටෙන වෙලාවේ
ඒක පැලෙන්න යනවා, භූමිකම්පාවක් වෙන්න යනවා. ඒවා ඉදිරිය වෙන්න යනවා. මේවා නවත්තන්න බෑනේ කාටවත්. ඒකනේ මාර සීන් එක. මේවා කාටවත් නවත්තන්න බෑ. මේවා මේ ඉස්ලාම් කාරයන්ට නවත්තන්න බෑ. ඉස්ලාම් ආගමට නවත්තන්න බෑ. අල්ලාහට නවත්තන්නත් බෑ. අල්ලාහු අක්බර් කියලා ඔය මුමුණන්නේ. එයාට නවත්තන්නත් බෑ. ලෝක සෞඛ්‍ය ලෝක මේ මොනාද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ඔය ලෝක සාතනික සංවිධාන වලට නවත්තන්නත් බෑ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට නවත්තන්නත් බෑ. ලංකාවේ ඉන්න සෙට් එකට නවත්තන්නත් බෑ. ඔය මුජිබර්ලා ඔය ලංකාවේ ඔය නියෝජ්‍ය කතානායකයෝ වගේ ඉස්ලාම් ආගමික අන්තවාදීන්ට ඒව නවත්තන්නත් බෑ. පුදුමයිනේ. ඔය නවත්තන්න බෑ. ඉරානයට ආන්නේ නවත්තන්න බෑ. සෞදි අරාබියට නවත්තන්නත් බෑ. ම්ලේච්ඡ ඉස්ලාම් ආගමික නීච ත්‍රස්තවාදීන්ට නවත්තන්නත් බෑ. නවත්තන්න බෑ. ඉදිරියේ එසකීල් 38 යුද්ධ වෙන්න යනවා. මේවා පුදුම දේවල් බයිබලයේ ලියලා තියෙන. මේවා කාටවත් නවත්තන්න බෑනේ. මේවා කාටවත් වෙනස් කරන්නත් බෑ. ලෝකේ කිසිම නායකයෙක්ට මේවා වෙනස් කරන්නත් බෑ. මේවා වෙන්න යනවා. මම මේ කතා කරේ මේ යුදෙව්ව සහ අන්‍ය ජාතීන් ගැන මේ සම්බන්ධය. ඒක එදා ඉඳන් අද දක්වා නොනවත්වා තිබෙනවා. ඒකයි සැබෑ කිතුණුවන්ගෙන් දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ අය ඊශ්‍රායල් වෙනුවෙන් පෙනී සිටිමින් ඊශ්‍රායල් ගැන කතා කරන්නේ. ඊශ්‍රායල් වෙනුවෙන් පෙනී සිටින්නේ. මේ බයිබලයේ මේ කාරණාවල් අපි කතා කරන්නේ. මේවා කාටවත් වෙනස් කරන්න බෑ. මේවා මේ 21 වන සියවර්ෂයට මේවා වෙනස් කරන්න බෑ. මේවා වෙනත් ආගම් දහම් ධර්ම වලට වෙනස් කරන්න බෑ. මේ බයිබලයේ ලියලා තියෙන දේවල් Hindu ආගමට වෙනස් කරන්න බෑ. මේ බයිබලයේ ලියලා තියෙන දේවල් බෞද්ධ ධර්මයට වෙනස් කරන්නත් බෑ. මේ බයිබලයේ ලියලා තියෙන දේවල් අදේවවාදීන්ට වෙනස් කරන්නත් බෑ. මේ බයිබලයේ ලියලා තියෙන කිසිම මිනිසෙට කිසිම මනුෂ්‍ය නියෝගවලට කිසිම මානව මේ සම්ප්‍රදායන් වලට වෙනස් කරන්න බෑ. උන්වහන්සේ ක්‍රියා කරන කල උන්වහන්සේගේ ක්‍රියාව නවත්තන්න බෑ. ඒක තමයි බයිබලයේ ලියලා තියෙන්නේ. ඒ නිසා යේසුස් වහන්සේම කිව්වනේ යොහාන් 4 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදේ 22 වෙනි පදේ යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ මේවත් විකෘති කරන ක්‍රිස්තියානිකාරයෝ අද ඉන්නවා. යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 22 යේසුස් වහන්සේ දා අර සමාරි ස්ත්‍රියට කියනවා මොකද්ද කියන්නේ? 4 වෙනි පරිච්ඡේදයේ 22 එතනදී කියනවා යේසුස් වහන්සේ කියන නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දේටය අපි දන්නා දේට නමස්කාර කරමු. මක්නිසාද? ගැලවීම යුදෙව්වරුන්ගෙන්ය. මේක යේසුස් වහන්සේ කිව්වේ. ගැලවීම යුදෙව්වරුන්ගෙන්. ඒක තමයි මේ මුළු ලෝකය පුරා විහිදී ගියේ. අද දක්වා ගැලවීම ලැබෙන්නේ මේ යුදෙව්වරුන්ගෙන්. දෙවියන් වහන්සේ පටන් ගත්ත මේ කාරණාව තමයි දිගටම මේ ක්‍රියාත්මක වීම පවතින්නේ. යුදෙව් නොවන මිෂනාරිවරුන් හරහා සුභාරංචිය ප්‍රකාශ වීමේ ආරම්භය මේක වෙනස් කරන්න බෑ කාටවත්. සමහර ක්‍රිස්තියානිකාරයෝ කියනවා මේක ඒ කාලේ මේක නෑ, මේවා මේ යුදෙව්වන්ට විතරයි. මේ බයිලා ගහනවා කට්ටිය. අර rightly dividing the word of truth කියන කල්ට් එක. මම දන්නවා මේක දන්නවා මේ කවුරු ගැන කතා කරන්න කියලා. මොන කල්ට් එකක් ගැනද මේ කතා කරන්න කියලා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ඒගොල්ලන් විනිශ්චය කරා. ඒගොල්ලෝ යේසුස් වහන්සේගෙම බලා ඉන්නවද, ගොඩ නැගෙනවට, පවිත්‍ර වෙනවද? ඒක දෙවියන් වහන්සේට බාරයි. හැබැයි මේ බයිබලයේ ලියලා තියෙන දේවල් ඒගොල්ලන්ට වෙනස් කරන්න බෑ. බයිබලයේ ඒගොල්ලන්ට ඕන විදිහට බෙදන්න බෑ. යුදෙව්වන්ගෙන් තමයි ගැලවීම අදටත් එහෙමයි. යුදෙව්වන්ගෙන් තමයි උන්වහන්සේ ගැලවීම දෙන්නේ ලෝකෙට. අදටත් එහෙමයි. යුදෙව්වෙක් ගිහලා මිෂනාරි සේවය කරන්න ඕනේ අද. හැබැයි මුල් කාලයක වුණා. ඒ ගැලවීම තමයි ඒ යුදෙව්වන්ගෙන් ආරම්භ කරපු ගැලවීම තමයි අදටත් මේ අවුරුදු 2000ක් තිස්සේ දියත් වෙමින් පවතින්නේ. අන්න ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ නිසා අදටත් අපි යුදෙව්වන්ට යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. යුදෙව්වන්ගේ සතුරන්ගේ විනාශය යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනවා. මම නම් කිතුණුවෙක් ලෙස එහෙමයි. මොකද බයිබලයේ දෙවියන් වහන්සේට වඩා මම හෝලි වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඊශ්‍රායල්ගේ සතුරන්ගේ විනාශය මම කිතුණුවෙක් ලෙස ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඊශ්‍රායල්ගේ සතුරන් විනාශ වෙත්වා. මම එහෙම කියනවා. මොකද මම කිතුණුවෙක්. මොකද බයිබලයේ ලියලා ඉවරයි උන්වහන්සේ ඊශ්‍රායල්ගේ සතුරන් විනාශ කරනවා. ක්‍රිස්තියානිකාරයෝ ඔළුවෙන් හිටගෙන ආඥා කරත් උන්වහන්සේ ඊශ්‍රායල්ගේ හැම සතුරෙක්ට සමාව දීලා ඒගොල්ලන්ව ගලවන්න යන්නේ නැහැ. තේරෙනවද? ක්‍රිස්තියානිකාරයෝ ඔළුවෙන් හිටගෙන ආඥා කරත් ඊශ්‍රායල්ගේ සතුරන්ව විනාශ කරන එක දෙවියන් වහන්සේ නවත්තන්න යන්නේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේගේ නාමයෙන් ඊශ්‍රායල්ගේ සතුරන් විනාශ වෙත්වා. විනාශ වෙත්වා.
ඒක ඉදිරියේ කොහොමත් වෙනවා. මම කිව්වත් නොකිව්වත් ඒක වෙනවා. නමුත් මගේ ප්‍රාර්ථනාව දෙවියන් වහන්සේගේ හදවතම තමයි. දෙවියන් වහන්සේගේ වචනයට එකඟව මම කතා කරනවා. ඒ නිසා මේ ගැලවීම මේ කාරණාවල් අපිට දෙවියන් වහන්සේගෙන් ලැබුණා. අපි දකිනවා ලූක් දෙවනි පරිච්ඡේදය 29 සිමියෝන් අපි මේවා ගැන ඊට ඉස්සෙල්ලා කතා කරලා තිබෙනවා. ලූක් දෙවනි මම මේකෙන් අවසන් කරනවා. ලූක් දෙවනි පරිච්ඡේදයේ අර යේසුස් වහන්සේව කැප කරන්න ගෙනාවේ යේසුස් වහන්සේව කැප කරන්න ගෙනාවේ පල්ලිය මේගොල්ලන්ගේ දේවස්ථානේ මොකද ඒ කියන්නේ දේවමාලිගාවට පල්ලිය නෙමෙයි සමා වෙන්න දේවමාලිගාව උන්වහන්සේ පල්ලිවල නෙමෙයි වාසය කරන්නේ පල්ලිවල හාස්කම් වෙන්නෙත් නැහැ පල්ලිවල උන්වහන්සේ වාසය කරන්නෙත් නැහැ පුල්පිට්වල වාසය කරන්නෙත් නැහැ ඔය මේ මොනවාද මේ දේශනා කූඩුවල පුල්පිට්වල ස්ටේජ් වල දෙවියන් වහන්සේ වාසය කරන්නේ නැහැ හොඳ වෙලාවට ලූක් දෙවනි පරිච්ඡේදයේ 29 ලූක් දෙවනි පරිච්ඡේදයේ 29 සිමියෝන් සා ආනා ගැන කතා කරන ස්ථානයේ සිමියෝන් දැන් මෙතනදී මරියතුමී මේ යෝසෙෆ් යේසුස් වහන්සේව කැප කරන්න කොයිද යාපු වෙලාවක බලන්න මේ සිමියෝන් යුදෙව්වෙක් හොඳේ එයා පූජකයෙක් සිමියෝන් එයා කියනවා මේක බලන්න 29 ඉඳන් ස්වාමින් වහන්සේ දැන් මේ යේසුස් වහන්සේ බිලින්දෙක් ලෙස ගෙනාවා කැප කරන්න දැන් මේ ඒ වෙලාවේ වෙන සිදුවීම් හොඳට අහන් ඉන්න බලන්න මොනවද කියන්නේ ස්වාමින් වහන්සේ දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක මක්නිසාද අන්‍ය ජාතීන්ට එලිදරව් කිරීමට කාටද සිමියන් මුලින්ම පටන් ගන්නේ කාටද කාගෙනද කතා කරන්නේ අන්‍ය ජාතීන් ගැන සිමියන් මුලින්ම කතා කරනවා මෙතන බලන්න මේකේ ප්‍රබලත්වය මේකේ ගුරුත්වය මේකේ වේට් එක සිමියන් මොනවද කියන්නේ මුලින්ම මක්නිසාද අන්‍ය ජාතීන්ට එලිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඊශ්‍රායල් සෙනගගේ තේජස වූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙල කළා වූ ගැලවීම මාගේ ඇස් වලින් දුටිමි යේසුස් වහන්සේ බිලිඳු යේසුස් වහන්සේව දැක්කම ආත්මයන් වහන්සේගෙන් පිරීලා සිමියන් මේ දේ කියනවා ඒක බයිබලයේ වාර්තා වෙනවා කොහොමද ඒක යා මුලින්ම ඊශ්‍රායල් ගැන නෙමෙයි කතා කරේ මන් දන්නේ ඇයි සුද්ධාත්ම නාසයම කළේ කියලා. නමුත් බලන්න සිමියෝන් කියනවා මක්තිසාර අන්‍ය ජාතීන්ට එලිදරව් කිරීමට ආලෝකයක්ද. ඔබගේ ඊශ්‍රායල් සෙනගගේ තේජස වූ සියලු මනුෂ්‍යයන් ඉදිරි ඔබ පිළියෙල කළා වූ ගැලවීම. මගේ ඇස් වලින් මම දැක්කා. යේසුස් වහන්සේව දැකලා යා කියනවා. යේසුස් වහන්සේ කුඩා බිලින්දෙක් එතකොට. ගැලවීම. යේසුස් වහන්සේ තමයි ගැලවීම. ඒ ගැලවීම ඇවිල්ලා යුදෙව්වන්ගේ තේජස. මම නෙමෙයි කියන්නේ බයිබලෙ මේ ඊශ්‍රායල් සෙනගගේ තේජස වූ සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළියෙල කළා වූ ගැලවීම දැක්කනේ යේසුස් වහන්සේ ඊශ්‍රායලේ තේජස ඒක ඉදිරියේ වෙන්න යනවා වෙනස් වෙන්නේ නැහැ ඊශ්‍රායල් හොඳේ සභාව විසින් ඊශ්‍රායලේ ප්‍රතිස්ථාපනය නැත්නම් රිප්ලේස් කරේ නැහැ ඒ ව්‍යාජ සාතනික ඉගැන්වීම් වලට රැවටෙන්න එපා ඊශ්‍රායලේ තේජස සම්පූර්ණයෙන් යනවා යේසුස් වහන්සේගේ දහසක් අවුරුදු පාලනයෙන් මේක සම්පූර්ණ වෙන්න යනවා. ඒක සම්පූර්ණයෙන් ඒක පටන් අරගෙන ඉවරයි. නමුත් සම්පූර්ණත්වය වෙන්න යනවා එදාට. මොකද එදා ඒ කාලේදී මුළු ඊශ්‍රායලේ දේශය යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඊශ්‍රායලට දෙන්න යනවා. අද ඊශ්‍රායලයට සටන් කරන්න වෙලා තිනවා ම්ලේච්ඡ ඉස්ලාම් ආගමික සතුරන් එක්ක. ම්ලේච්ඡ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදීන් එක්ක. හැබැයි මේ ඉදිරියේදී එදා ආබ්‍රහම්ට දෙවියන් දාසි දීපු පොරොන්දුවේ දේශයේ සම්පූර්ණ ප්‍රදේශය යේසුස් වහන්සේ ඊශ්‍රායලට දෙන්න යනවා. කාටවත් නවත්තන්න බෑ. එක්සත් ජාතික ජාතින්ගේ සංවිධානයක් එදාට නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයකුත් එදාට නැහැ. මානව හිමිකම් කවුන්සලයක් එදාට නැහැ. මුජිබර්ලා එදාට නැහැ. ඉස්ලාම් අන්තවාදී ලංකාවේ නියෝජ්‍ය කතානායකයලා එදාට නැහැ. ඊශ්‍රායල් විරෝධී බල්ලෝ එදාට නැහැ. ඉන්න උන්ට යටත් වෙන්න යනවා යේසුස් වහන්සේට. ඉන්න උන්ට අවුරුද්දට එක වතාවක් හෝ යන්න වෙනවා යෙරුසලමට. යේසුස් වහන්සේට නමස්කාර කරන්න කූඩාරම් මංගල්‍ය පවත්වන්න. කොහමද ඒක? ගියේ නැත්තම් වහින්නේ නැහැ. මේ වයිවිල ඉල්ල තියෙන දේ මම මේ කියන්නේ. බලන්න මේ සිමියෝන් කියන දේ. අන්‍ය ජාතීන්ට එළිදරව් වීමට ආලෝකයක්ද?
ඔබගේ ඊශ්‍රායල් සෙනගගේ තේජස වූ සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළියෙල කළා වූ ගැලවීම. ඒ ගැලවීම එන්නේ යුදෙව්වන්ගෙන්. දැන් තේරෙනවනේ. දැන් මේක වෙනස් වෙලා තියෙන ගැලවීම යුදෙව්වන්ගෙන් කියන එක වෙනස් වුණාද දැන්? හලෝ අදත් අන්‍ය ජාතිකයෙක් ගැලීම ලබන්නේ යේසුස් වහන්සේ එදා සමාරිය ස්ත්‍රියට කිව්ව විදිහටයි. ගැලවීම යුදෙව්වන්ගෙන්. මොකද යේසුස් වහන්සේ යුදෙව්වෙක්. දැන් තේරෙනව නේද? මට මේ දේවල් කතා කරන්න ඕන උනේ මේක නිසා මේක තේරුම් ගන්න. ඊශ්‍රායල් විරෝධී ක්‍රිස්තියානි කාරයන්ට රැවටෙන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ වචනය කියලා හොයලා සුද්ධාත්මන වහන්සේට යටත් වෙන්න. උන්වහන්සේ ඔබට එළිදරව් කරලා එළිදරව් කරන කියන අලුත් එළිදරව් වීමෙන් නෑ. බයිබලයේ තියෙන දේ උන්වහන්සේ ඔබට කියලා දෙයි. ඒ නිසා මේ වචන වලින් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. ආමෙන්. ආමෙන්.